හෙලෝ ගයිස් ඉතින් මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගයිස් අද අපි යන්නේ hunting කරන්න. hunting කරනවා කියන්නේ දඩයන් පාරක් දාන්න තමයි යන්නේ අද අපි ෆ්ලේවර්යත් එක්ක. ඉතින් අපි එතනට යන්න මොකක් හරි වண்டிයක් අරගමුනේ. ට්‍රේල් බයික් එකක් ගමු ගයිස්. මේ කැලේනේ යන්න තියෙනෙත් අපිට. ඕෆ් රෝඩ් කියන පාසල් යූස් කරලා ඔයාලට ඕන තැනක ට්‍රේලක් ගෙන්න ගන්න පුළුවන්. හරි ට්‍රේලක් ගත්තා ඉතින් ගයිස්. හෙල්මට් එක දාගන්න ගයිස් ෆ්ලේවර් අයියේ. රීඩි ගෝෆ් කරගමු ඔක්කොටම කලින්. හරි ගයිස්. දැන් ඉතින් hunting ගන්න යන්න තමයි යන්නේ. අපි මුලින්ම ලොකේෂන් මාක් කරගමු. මම ලොකේෂන් මාක් කරන් හිටියා කලින්ම guys. ඔයාලට මේ hunting කරන place එක යන්න පුළුවන් map එකේ උඩ හරිය තියෙන තියෙන්නේ guys. කඳුකර පැත්ත මේ තියෙන්නේ. ඒ පැත්තේ තියෙනවා මුවෙක්ගේ icon එක. මේ තියෙන්නේ. මෙන්න මේ මුවෙක්ගේ icon එක තියෙන තැන ලොකේෂන් මාක් කරගත්තොත් ඔයාලට hunting ගන්න යන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් game එකේ මුලදී නම් ඔයාලට පෙන්වන්නේ නැහැ මේ icon එක. මොකද ඔයාලා game එක 100ට අඩුම 45ක් 50ක්වත් කම්ප්ලීට් කරලා ඉන්න ඕනෙමයි මේ hunting කරන්න යනවනම්. එහෙම නැත්නම් ඔයාලට hunting ගන්න බෑ guys. 45 50ක්වත් කම්ප්ලීට් කරලා හිටියොත් විතරයි hunting ගන්න පුළුවන්. හරි මේ හරි පට්ටම් view එකක් තියෙන්නේ. මේ හරි අපි කඳු සවාරියමු guys. මේ හරි පට්ට. يعني පට්ටම ලස්සන view එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අපි කැලේ මැද්දෙන් තමයි hunting කරන place එකට එහෙම යන්නේ අපි අද. අඩේ හැප්පුණා ගියාංගොක්. ඊකන කැතෙන් වැඩි ඈ. නැගම් ප්ලේවයි බයිසිකලෙට. ආතල්ල යන්න ගියා මැද. ගිහිල්ලා යන්න ගියාංගොක්. අඩේ මුයික් මෙතනම ඉන්නවනේ. වැඩන්නේ අපිට hunting කරන place එකට ගිහිල්ලාම මේ දඩයෙන් පටන් ගමු. මෙහි ඉඳන් දඩයෙන් කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඉතින් මේ කිසි mod එකක් use කරගෙන game play එකක් එහෙම නෙමෙයි. මේක වල normal steady mode එකේදී බලා ගන්න පුළුවන් original game එකේ. දැන් guys අපි තැන්ට ළඟයි. මේ පේනවා guys මේ හරි සත්තු ඉන්නා බර. දැන් සෑහෙනම සත්තු තෝගයක් ඉන්නවා මෙතන. මේ හරි. දැන් අපි hunting කරන්න යන පැත්තට වෙන්න. පේනවනේ guys මූව. අපිට hunting කරන්නේ මේ ආතල්ලකට විතරක් නෙමෙයි guys. මෙන්න මෙතන එක කැලෑ කොටිය. උට වෙඩි තියලා යමුද guys? නැත්තම් ඔය කැලෑ කොටිය මේ වෙඩි තියලා යන එක ඇඟට හොඳ. මොකද මේ ඔය කැලෑ කොටිය ඉන්නේ පොඩ පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද මුන් අපිව කනවා. පට ගාලා කනවා. අර ඉන්නේ guys කැලෑ කොටිය. අපි ගියපු තැනම හිටියා දැක්කද guys? මම ඒක තමයි ඔයාලට කිව්වේ මේ හරි කැලෑ කොටුවේ ඉන්නවා පොඩක් පරිස්සමින් තමයි වැඩේ කරන්න ඕනේ කින්ද. වටපිට බල බල. මෙන්න තියෙනවා guys අපේ කැම්ප් එක. මේක තමයි ඉතින් අපේ කැම්ප් එක. අපිට මෙතනට ගිහිල්ලා E අකුර ප්‍රෙස් කරලා කැම්පින් කරන පටන් ගන්න පුළුවන්. hunting කරන පටන් ගන්න පුළුවන්. මම E අකුර ප්‍රෙස් කරා. අපි ෆ්ලේවර් දැන් ඇතුළට ගියා මොකක් කරයිද දන්නේ නැහැ. මොනවා කරයිද දැන් ආඩේ guys මූ ඇඳුමක් ඇඳගෙන ආවනේ එළියට. අර hunting කරන්න මේ සුපිරි කිට් එකක් ඇඳගෙන ඉන්නේ මූ පේනවනේ guys. ආයි ඩයල් එක ස්නයිපර් එකක් අරගෙන ඔයාලත් දැන් guys map එකේ පේන්නේ නැති මේ රතු පාට place එක. මම ඔයාලට map එක දාලා පෙන්නන්නම්. මේ තියෙන guys මේ රතු පාට place එකේ තමයි සාමාන්‍යයෙන් මේ සත්තු ඉන්නවා කියලා කියන්නේ. අපි ඒ හරියට ගිහලා බැලුවොත් එහෙම අනිවාර්යෙන් සතෙක් හොයාගන්න පුළුවන්. හරි දැන් රතු පාට place එකේ ආරි ඉන්නේ guys. අන්න අතන ඉන්න එකෙක්. ඌ ඉවරයි guys. අපිට දැන් පුළුවන් උගේ ෆොටෝ එකක් ගහලා විකුණලා සල්ලි ගන්න. මම ඔයාලට කරලා පෙන්නන්න. මූ ළඟට ගිහලා guys ෆෝන් එක අරගෙන ෆොටෝ එකක් ගහලා අපේ මේ කන්ටැක්ට් එකක් තියෙන මේ සත්තු ගන්න කන්ටැක්ට් එක කියන්නේ ඌ මේ මිනිහා සත්තුන්ගේ මේ වෙළඳාම් කරනවා. මෙන්න මෙතන තියෙනවා එයාගේ කන්ටැක්ට් එක guys මේ තියෙන්නේ. ක්ලීටස් මෙන්න මුට ක්ලීටස් කියන එක්කනට යවුවාම ඌ අපිට සල්ලි දෙනවා guys. ඔයාලා බලා ගන්න පුළුවන්. අඩි යන්න අතරක් ඉන්නවා කියනවා මුගේ. ඌත් ඉවරයි guys. කෝකඩ පොඩ වටපිට බලමු. මොකද මේ කැලෑ කොටි හිටියොත් එහෙම ඉවරයි. අර දැක්කද guys? බැලුවේ මැසේජ් එක ආවා $50ක් දුන්න අපිට ඌ වෙනුවෙන්. $50 නම් මදි ඉතින් හැබැයි. අඩි මෙහෙට නරි ඉන්නවා කියනකෝ. ඉතින් උණ්ඩ මොකද්ද බං ඒ වෙන්නේ? අන්න guys වල්ලූරේ.
හරි ගයිස් වල්ලුර මැරුවා. බලමු වල්ලුරට කීයක් දෙයිද කියලා. වල්ලුරට නම් ගයිස් අඩුම ඩොලර් 250ක්වත් ඕනි. මොකද මූ දඩ සතෙක් කෑ පේනවනේ ඔයාලට. ආයෙසර බලමු කැලෑ කොටි එහෙම ඉන්නවද කියලා. එක පාටම ගයිස් මුන් එන්නේ මේ මම එක පාරකට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ආවා. කැලෑ කොටි ආවා අපි කෑවා ඉවරයි. එතකොට ඉතින් ඉවරයි. බලමු මුට කීයක් දෙයිද කියලා. ක්ලීටස් කොක්ලීටස් අයියා මේ ඉන්නේ ගයිස්. බලමු උට දාලා. දැන් අපි මරපු සත්තු මේ ෆොටෝ ගහලා යවමුනේ ගයිස්. අඩේ උට ඩොලර් 50ක් දුන්නා. හොඳ. බලමු නරියට මොනවා කීයක් දෙයිද කියලා ගයිස්. මේ හරියේ අන්න අතන ගයිස් යන මුවෙක් අන්තට්ටුව තියෙන මුවා තමයි වටින්නේ ගයිස් නරියට වඩා. ඒ කියන්නේ අපි මේ මුවා බලමු ගයිස්. මොකද මේ නරියට වඩා මුවා වටිනවා. මුවාට වැඩිපුර ගාණක් ගෙවනවා යාලා. දැන් ඉතින් ෆෝන් එක කරා ෆොටෝ එකක් ගහගමු මුගිත්. අපිට පිටිපස්සට එන්න ඕනේ නැත්නම් ෆොටෝ එක ගහන්න බෑනේ. බලමු. ෆොටෝ එකක් ගහලා මුට කීයක් දෙයිද දන්නේ නැහැ ගයිස්. මූ නම් හොඳ සතෙක් ලොකු එකෙක්. මූ තාම එක ඩොලර් 100ක් දුන්නේ නැහැ කියවංග අපිට. ඔක්කොම ඩොලර් 50ව තමයි දෙන්නේ. සත්තු ඉන්නවනේ ගයිස් මේ හරි සෑහෙන්නම. අර උඩ ඩොලර් 50ක් දුන්නා. අඩේ මෙන්න මෙතනට ආව කියවංග තාම මුවේ ඌ නම් ඉල්ලගෙන කණ්ඩ ආපිගේ. අන්න අරහෙත් ඉන්නවා ගයිස්. ඌන පාඩුවේ හිටපු දෙන් ගයිස්. උට අපි නිදහස් දෙමු. අපිගේ මැරුවානේ. මුංග විකුණලා බලලා තව එකෙක් ගමු. වෙන ගයිස් කැලෑ කොටිය එනවා. පාලයන් කැලෑ කොටියෝ. දැක්කනේ ගයිස් මං ඔයාලට කිව්වේ ඒකනේ. කැලෑ කොටිය එනවා අපිව කන්න. තව ඉන්න පුළුවන්. කෝකටත් පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද මේ කැලෑ කොටි කෑවට පස්සේ ඉතින් ඉවරයි. අඩේ මූ හරියට වදින්නේ නැද්ද? වදිනවනේ. පොඩ්ඩක් තා පිටිපස්සට ගිහලා ගත්තනම් හරි ෆොටෝ එක. මොකද මුගේ මුළු ඇඟම වදිනකොට තමයි අපිට ගාණක් හම්බ වෙන්නේ ගයිස්. ඌ සතාගේ ප්‍රමාණය බලලා තමයි අපිට ගාණක් දෙන්නම ඇත්තේ ගයිස්. මූ නම් අනිත් සතුන්ට වඩා ලොකු බලමු මුඩ කීයක් දෙයිද කියලා. ක්ලීටස් කෝ ගයිස් ක්ලීටස්. අඩේ මුගේ කන්ටැක්ට් පල්ලෙහාට වෙන්න තියෙන එක තමයි තියෙන අවුල. අය බලමුද ගයිස් මේ කැලෑ කොටියට කීයක් දෙයිද කියලා. තව කැලෑ කොටිස්ලා ඉන්නවද දන්නේ නැහැ ගයිස්. පොඩ පිට බලලා ඉන්න ඕනේ. වෙන දන්නේ නැහැ. පේන්නන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්න බෑ කැලෑ කොටිය කොහෙන් එයිද කියලා. උටත් ඩොලර් 50ක් දුන්නා ගයිස් අපිට. ඒ මුවට මෝ ඩොලර් 100ක් දෙන්නේ නැහැ කියවන්කෝ ඒ සැරේ. හරි. දැන් ඉතින් කැලෑ කොටිය විකුණලා බලමු කීයක් හම්බෙයිද කියලා. ඉතින් මේක පට්ට ආතල් මේ වල පේනවා ඇති ඉතින්. ආතල් එකේ ඩඩයන් කරලා සල්ලි ගන්නත් පුළුවන්. අඩේ උඩ ඩොලර් 25යි දුන්නේ ගියාංගෝ. වැඩක් නෑ ගයිස්. මෙන්න මේ හරි සත්තු ඉන්නවා කියලා කියනවා මේ උඩහාට වෙන්න. බලමු ගිහිල්ලාම ගයිස් අපි. අපි බරමු නරි දෙන්න එහෙම ඉන්නවද දන්නේ නැහැ. අඩේ ගයිස්. fail hunting. ඒ මොකද්ද බං ඒ උනේ? ඒක රෑ වෙද්දි හන්ටින් කරලා ඉවරයි නේ ගයිස්. අපි කීයක් හම්බ කරා? මනි ඩොලර් 225ක් හම්බ කරා කියන්කෝ. පට්ට ගයිස්. ඩොලර් 225ක් හම්බ කරගෙන සුපිරි. ඒ ඇති. ඉතින් ගයිස් ඔන්න ඔහම තමයි හන්ටින් කරලා තියවර එන්නේ දකින්න තියාලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ෆ්ලේවර් අයියා ආයසරක් අර මේ වාහනේ ඇතුළේ ගිහලා අපි සුපුරුදු කිට් එක දාගෙන එළියට එනවා. අන්නින් පාරකුත් දාලා අපි දැන් නිකනුත් දඩියම් පාරක් දාමුද එක්කෝ. මේ තියෙන ගයිස් මේක available වෙන්නේ උදේ පාන්දර 5 ඉඳන් රෑ 7 වෙනකම් විතරයි ගයිස්. දැක්කද? මැසේජ් එක උඩින් ආවා. එහෙනම් පාන්දර 5 ඉඳන් රෑ 7 වෙනකම් විතරයි අපිට මේ හන්ටින් කරන්න පුළුවන්. දැන් බෑ ගයිස්. මේ 21යි 20 ගානන්නේ. මං හිතන්නේ දැන් බෑ. මේ පෙන්නන ගයිස් උඩින් මැසේජ් එක එනවා බෑ කියලා. ඒක තමයි හන්ටින් කරලා ඉවරුනේ ගයිස්.
ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. මොකද මගේ පුංචි බලාපොරොත්තුවක් තියෙන මේ අවුරුද්දේ පළවෙනි මාසෙ ඉවර වෙන්න කලින් subscribers 100ක් කරගන්න මගේ channel එකේ subscribers ප්‍රමාණය. ඒකට තව ඉතින් subscribers 46ක් විතර තමයි ඉතින් මදි. ඒක ඉතින් ඔයාලගේ support එක තමයි ඉතින් ඕනි. ඔයාලා හැමෝම subscribe කරලා support එකක් දුන්නොත් එහෙම අපිට ඉක්මනටම subscribers 100ක් කරගන්න පුළුවන් channel එකේ subscribers ගාන. අඩේ මෙන්න අර ගෝත කැලෑ කොටි එක්ක ආවා ගියාම මෙතනට. බබිය කන්න දාවේ. මේ ඉන්නේ guys. ඉල්ලගෙන කන්නේ ඌ. දැක්කද guys කැලෑ කොටි ඉන්න කොහෙම කරන්නේ. අපිට මොකද නිකම් ෆොටෝ එකක් ගහලා යවන්න බැයිද දන්නේ නැහැ නේ. ඒ කියන්නේ හන්ඩින් කරලා ඉවරනා පස්සේ අපිට ෆොටෝ ෂෙයා කරන්න පුළුවන් ඉද දන්නේ නැහැ බලමු. දැන් හන්ඩින් කරන්නම ඕනේ නැහැ නේ අපිට ෆොටෝ එකක් යවන්න කෙනෙක්ට. අඩේ guys දැන් ඊ අයිකන් එක පෙන්නන්නේ නැහැ. දැක්කද? ඒ කියන්නේ දැන් අපිට මේක යවන්න බෑ කාටවත්. ඔයාලා දකින්න ඇති. කැමරාවෙන් අයින් යමුකෝ දැන්. ඉතින් guys මේ වීඩියෝත් හොඳ නැහැ වීඩියෝ ලයික් එකක් දාලා channel එක reach පොඩ වැඩි කරගන්න පොඩි support එකක් දෙන්න. ඉතින් වීඩියෝ හොඳ නැහැ යාළුවන්ට බාන් share කරන්න. ඒ වගේ මිස්සර් ගේන්න ඕන gameplay එහෙම තියෙනවා අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒකට මම මේ gameplay තරන් එන්න. ඉතින් ආයි වීඩියෝ එක ගැන බලාපොරොත්තු වෙන අද මම මෙතනින් වීඩියෝ ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.